හරි අපි 238 වෙනි ප්‍රශ්නේ කතා කරමු. 238 වෙනි ප්‍රශ්නය. මොකද්ද මේක කියලා තියෙන්නේ කියලා බලමු. මේක කියලා තියෙනවා නැවුම් කිරි සාම්පලයක් රසායනිකාර පරීක්ෂණයකට ලක් වූ විට පහත දත්ත ලැබෙනුනි. මොකද්ද නැවුම් කිරි සාම්පලයක් රසායනිකාර පරීක්ෂණයකට ලක් වූ විට පහත දත්ත ලැබුණි කියලා දීලා තියෙනවා. මේකේ දීලා තියෙනවා SNF මේදේ නෝන ගණකව්වේ ප්‍රමාණය දීලා තියෙනවා 100ට 9ක් දීලා තියෙනවා. අය අර කිරිවල මේදේ දීලා තියෙනවා. කිරිවල මේදේ දීලා තියෙනවා 100ට 4ක්. ප්‍රෝටීන දීලා තියෙනවා. ප්‍රෝටීන දීලා තියෙනවා 3.3. හරිද? khනිජ දීලා තියෙනවා. මෙතෙන් කියන්න khනිජ දීලා තියෙනවා 0.7ක් 100ට. මේකේ අහලා තියෙන්නේ කිරි සාම්පලයේ අන්තර්ගත ජල ප්‍රතිශතය තමයි අහලා තියෙන්නේ. කිරි සාම්පලයේ අන්තර්ගත ජල ප්‍රතිශතය තමයි අහලා තියෙන්නේ. කොහොමද හොයන්නේ? කිරිවල සංයුතිය අණුව වැඩිපුරම තියෙන මොනවා? වැඩිපුරම තියෙන ජලයනේ. මේ කිරිවල සංයුතිය අණුව වැඩිපුරම තියෙන ජලය. ආයේ තියෙනවා ඝන ද්‍රව්‍ය තියෙනවා. ඊට පස්සේ මේ ඝන ද්‍රව්‍ය මේදේ සහ මේදේ නොවන ලෙස තියෙනවා. මේදේ නොවන ලෙස තියෙනවා. මේ මේදේ නොවන අය වේදේ නොවන වල තියෙනවා විටමින් සහ khනිජ ලවණ තියෙනවා. අය ප්‍රෝටීන තියෙනවා. නයිට්‍රජනීය ද්‍රව්‍ය. ඒ කියන්නේ ප්‍රෝටීන්නේ. නයිට්‍රජනීය ද්‍රව්‍ය කියන්නේ ප්‍රෝටීන සහ ප්‍රෝටීන ලවණ. අය තියෙනවා ලැක්ටෝසීනි. කිරිවල සංයුතිය අණුව වැඩිපුරම තියෙන ජලය. ඊට පස්සේ ඝන ද්‍රව්‍ය තියෙනවා. හරිද? ජලය තියෙනවා, ඝන ද්‍රව්‍ය තියෙනවා. මේ ඝන ද්‍රව්‍ය මේදේ සහ මේදේ නොවන ලෙස තියෙනවා. මේදේ නොවන විටමින් සහ khනිජ ලවණ තියෙනවා. ප්‍රෝටීන තියෙනවා, ලැක්ටෝසීනි තියෙනවා. හරිද? දැන් මේක අහලා තියෙන්නේ මොකද්ද ප්‍රශ්නේ අහලා තියෙන්නේ? නැවුම් කිරි සාම්පලය රසායනිකාර පරීක්ෂණයේ ලක් වූ විට පහත දත්ත ලැබුණු. දත්ත ලැබිලා තියෙනවලු. හරිද? මොනවාද මේදේ නොවන ඝන ද්‍රව්‍ය දීලා තියෙනවා. මේදේ නොවන ඝන ද්‍රව්‍ය දීලා තියෙන SNF කීයක් දීලා තියෙනවා? 100ට 9ක්. 100ට 9ක් දීලා තියෙනවා. කිරිවල මේදේ කීයක් දීලා තියෙනවා? කිරිවල මේදේ දීලා තියෙනවා 100ට 4ක්. හරිද? ඊට පස්සේ ප්‍රෝටීන දීලා තියෙනවා 100ට 3.3. හරිද? khනිජ ලවණ දීලා තියෙනවා 0.7. හරිද? දැන් අපිට හොයන්න කියලා තියෙන මොකද්ද? කිරි සාම්පලයේ අන්තර්ගත ජල ප්‍රතිශතය. ඒ කියන්නේ ඝන ද්‍රව්‍ය කියන්නේ ඝන ද්‍රව්‍ය වලින් මේ කිරිවල මුළු percentage එක කියන 100නේ. කිරිවල තියෙන ජලයේ ඝන ද්‍රව්‍ය ඔක්කොම කීයක් තියෙන 100ක් තියෙනවනේ. එතකොට ඝන ද්‍රව්‍ය මේ කිරි වලින් ඝන ද්‍රව්‍ය ප්‍රමාණය අඩු කරාම මේ ජලය එනවනේ, ජල ප්‍රතිශතය එනවනේ. ඒ කියන්නේ කිරි වලින් මේ ඝන ද්‍රව්‍ය ටික අඩු කරාම මේ ජලයේ කොටස එනවනේ. එතකොට මොකද්ද කරන්න ඕනේ? 4යි 9යි එකතු කරලා මේ දෙක එන්නේ නැහනේ. මේ දෙකත් එන්නේ මේ මේදේ නොවන ඝන ද්‍රව්‍ය. ඒ කියන්නේ 100ට 9ම. එතකොට 0.7යි. හරිද? මෙතන 3.3යි. එතකොට කීයද මේ ලැක්ටෝසීනි? එතකොට ලැක්ටෝසීනි හොයන්නේ මේ කිරිවල ලැක්ටෝසීනි ගාන කොච්චරද? ලැක්ටෝසීනි ගාන 0.7යි 3.3යි කිව්වම 4යි 9න් 4ක් අඩු කරාම 5යි. ලැක්ටෝසීනි 100ට 5ක් තමයි තියෙන්නේ. හරිද? ලැක්ටෝසීනි 100ට 5ක් තියෙන මම ඒක නිකන් කිව්වේ. මේදේ නොවන ඝන ද්‍රව්‍යයි මේදේයි 100ට 4යි 9යි තියෙනවනේ. එතකොට 4යි 9යි 13යි. ඒ කියන්නේ ඝන ද්‍රව්‍ය 100ට 13ක් තියෙනවා. ඝන ද්‍රව්‍ය 100ට 13ක් තියෙනවා නම් කිරිවල අඩංගු ජල ප්‍රතිශතය හොයන්නේ කොහොමද? 100 අඩු කරනවනේ 13. එතකොට කීයේ 100 අඩු කරාම 13 87යි. එතකොට 100ට 87ක් තමයි ජල ප්‍රතිශතය එන්නේ. වැඩිපුරම කිරිවල වැඩිපුරම තියෙන මේ ජලය. වැඩිපුරම අඩංගු සංයුතියක් තියෙන්නේ කිරිවල සංයුතියේ වැඩිපුරම තියෙන්නේ ජලය. හරිද? එතකොට මේකට උත්තරේ 238ට උත්තරේ 4 187යි. හරිද? 187යි. මේ සංයුතිය දැනගන්න ඕනේ. හරිද? කිරිවල වැඩිපුරම තියෙන ජලය
ඊට පස්සේ ඝන ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් තියෙනවා. ඝන ද්‍රව්‍ය වල මේදේ සහ මේදේ නොවන ලෙස තියෙනවා. මේදේ නොවන විටමින් සහ khනිජ ලවණ තියෙනවා. නයිට්‍රජනීය ද්‍රව්‍ය තියෙනවා. නයිට්‍රජනීය ද්‍රව්‍ය වල තමයි ප්‍රෝටීන නොවන එකක් තියෙනවා. ප්‍රෝටීනක් තියෙනවා. හරිද? මේකේ දීලා තියෙන 3.3 කියලා. හරිද? අපි නයිට්‍රජනීය ද්‍රව්‍ය 3.3 කියලා ගමු ඉතින්. හරිද? ලැක්ටෝස් තියෙන බලද්දී 105ක් තියෙනවා. විටමින් සහ khනිජ ලවණ. ඒ කියන්නේ ඝන ද්‍රව්‍ය කියන්නේ මේදේ නොවන එකයි මේදේ එකතුවනේ. එතකොට කීය 113යි. 13න් 100න් 13ක් අඩු කරාම 87යි. ජලය 187යි. හරිද? එතකොට උත්තරේ මේකට 4. 238ට උත්තරේ 4.